පච්චේකානං චයන් බලං අරහන්තානං තේජේන රක්ඛන් වන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයන් බලං අරහන්තානං තේජේන රක්ඛන් වන්දාමි සබ්බසෝ. ඔබ කවුද? ඈ කතා කරන්න බැරිද? ඈ දැන් කන්න පොන්න දැස්තිද? කන්න තියනවද? ඔබ කවුද කියපන් ඉස්සර වෙලා? දැන් කිව්ව. මාටින්ද? සෝමලතා. සෝමලතා කියන්නේ කවුද? මෙයාලගේ පවුලේ කවුරු හරි ළඟට එන්නේ? ආච්චි. ආච්චිම වෙන්නේ කොහෙද බෝල? මෙයාලගේ ආච්චන් එයාගේ අම්මා. හරියට කිය අපියකෝ. කතා කර අපියකෝ. මේ කෙල්ලගේ අම්මනේ ඉන්නේ. හොඳ ගියා. අර ගහපන් මාටින්ට මෙහාට. සබ්බේ බුද්ධ බලපත්තා පච්චේ කානං චයන් බලං අරහන්තානං තේජේන රක්ඛන් වන්දාමි සබ්බසු. ඔබ කවුද? කවුද ඔබ? මාටියා. කාලා බීලා ඉවරලා කතා කරනවද? කතා කරලා ඉවරලා කනවද? කියලා මොකක්ද? දැන් ඉතින් එහෙනම් ඉන්න මිනිස්සුන්ට හැදෙන්නත් එක්ක කියපන්කෝ ඔබ ඔතෙන්ට යන්න හේතු මොනවයි කියලා. කුපාඩිකම් කළා. මොනවද කරපු කුපාඩිස? හතර අතේ ඉන්න ගෑනුව මාරේ දාලා. කී දෙනෙක් හිටියද ඔබට? 41ක්. මං කියන්නේ එහෙම නෙවෙයි නේද කීප දෙනෙක්? යොසවියගේ නෝන. වක් කියන්නේ ඉපා. ඔබ මැරෙන්නේ මොනවද? අමුවේ මාරලා. බත් එක තව කී දෙනෙක් ඉන්නවද? 13 දෙනයි ඔක්කොම. ඔබේ පෙරේතාත්මේ ඔබේ ශරීරයේ ස්වභාවය කියපන්. කණ්ඩාත් අනින්දත් හරියට. ඇයි උඹට කණ්ඩ නැත්තේ? ඔබ මොනවද කරපු පව්? තව පවක් මොකද්ද? හොඳට ගැල ගින් ගෑනුව මාරුවේ දැම්මම බැරිද? එක සිල්පදයක්වත් රැක්කේ නැහැ. සීල් සමාදන් වුණාට වැඩක් තියෙන්නේ. ඔබ සිල් සමාදන් වුණා? සීල් සමාදන් වෙලා. නැහැ. පන්සල් ගියෙත් නැහැ. පන්සලට යන්න කාලයක් නැහැ නේ ගෑනු පස්සේ යන්න. වෙන මොනවද ඔබ කරේ? බිව්වද? අප්පා මොන් රාගුද්දි. ඉන්න කාලේ නිකමටවත් හිතුන්නේ නැද්ද ඔබට පන්සල් යන්න ඕන කියලා? ඉතහාට පිළිච්චේ දෙන්න මං කිව්වා නේද දෙයියාම තව අහන්න. 18 පිටිච්ච දවසේ ඉඳන් ඔබ ඔය වැඩේ කරේ. ඔබට කොච්චර කාලයක් යනවද ඔය ආත්මෙන් ගොඩ යන්න? කාටද බබ්බේ? තව කී දෙනෙක් ඉන්නවද ඔබට? තව 12ක් ඉන්නවා. 12ක් ඉන්නවා. ඔබයි 13. ඒ 12 දෙනා කවුද? 12 දෙනා මේ ඇඟේ ඉන්නේ කීගේ අම්මා තාත්තා. මේ කීලාගේ ආච්චලා ආච්චිලා. මාමලා. තව මේ කීගේ මිනිහාගේ පැත්තේ වුණ. ඒ කාටවත් පින් ගන්න බෑද? වයිරෙන් මරිච්චුන්ට පින් ගන්න. එතකොට උඹලා වෙනුවෙන් මේ කට්ටිය පින් දීලා නැද්ද? මේ ඉතිස්සලා පින්කම් කරලා නැද්ද? පින්කම් කරාට ගන්න බෑ. ඒ කරපු පින්කම් හරියට කරාද? හරියට කෙරිලා නෑ. කොහොමද මේ මිනිස්සු පින්කම් කරලා තියෙන්නේ? මේ ඇඟේ ඉන්නේ කීගේ අම්මා තාත්තට නම් ඒක පින් කරලා තියෙන හිඟා කාලා. දැන් මං අහන්නේ පන්සිල් පද පහ රැකගෙන පින්කම් කරලාද පන්සිල් කඩාගෙන පින්කම් කරලාද කියලා. පන්සිල් පද පහ රකින්න. උන් යන්න ඕනේ හැමදාම තියන ගමන් පින් කරලා. ඔබට තාම මොනවද මේ කට්ටියට කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ. අදත් එකෙක් ආවා අපි එක්ක ඉන්නේ. කවුද? හැබැයි මේ කිසි බෑනාවනේ ඉන්නේ.
මං යන පාර පුරන් යන්න පුළුවන්ද? කවුද බෑන කියන්නේ? මං ඒ ගමන වරක් කළා දැන්. අපි කාලා ඉවරලා ටිකක් කතා කරමු නේද? බණාද පිට ඉස්සරම කන්න ඕනේ. කාණිසෙලා නම් ඕනි જાති තියනවාද ඒක නෑ. බණාද ඕනේ જાති? ඒවා මට අහන්න තහනම් කරා එදා. උඹ මට යටත් වෙනවද? මම ඉදා පොරොන්දු වුණා. බුදුහාමුදුරන්ගේ ධර්මයට වඩා උඩින් යන්න පුළුවන් බලවේගයක් මේ ලෝකේ නැහැ කියලා උඹලා පිළිගන්නවා. පිළිනම් ගන්නවා. අද හරි නිහඬයි නේ. ඇයි සද්ද බද්ද නැත්තේ වෙනදා වගේ? සද්ද බද්ද නැත්තේ හෙට මෙහෙට මාරු වෙලා තින්නේ හින්දා. වැඩේ වැරදුනානේ නේද? ඈ? ඔව්. උඹ අනිත් 12ම ගෙන්න ගන්නවද දැන්? දෙන්න ගන්න වෙනවනේ. එහෙනම් කාලා ඉන්නේ නේද? ආයි දෙරේ තෝකන විදිහට කණ්ඩ ඔන්න කැප කරලා තියෙනවා කාප. හරි කැප දෙන්න. කියනකොට ඉල්ලපුවා තේරෙම තියනවද බලපන්. අද තුල්ලති. කොපේ පදින්නේ. ලොකු පිටුනේ. කාපන් කැපයි බිල්ලුවා ඉතින් ඒ විදිහටම ඔක්කොම හදලා තියනවා ළමයි. බලන්න කන විදිහටම කන්න කැපයි. Gani tiyan mo dito. Gani. Pero taat ni sundara ya. මගෙන් දැහුවේ. නෑ ඉන්නත් නැහැ. කියපන් පෙරේතාත්ම ගැන කොහොමද කියලා මේකක් කියලා දැනගන්න. ඒ ගැන අහන්න එපා. නෑ. කියපන් මේ කට්ටියට දැන් තවත් කටුසක් දැන් මෙතන ඉන්න ඔක්කොම ඉතින් ඔතනනේ යන්නේ. මේ කතාව අවුරුදු ගියකට පස්සේද මට කන්න හම්බුනේ. එතකන් මම මොනවද කෑවේ බිව්වේ? මොනවද ඔබ කෑවේ? ජරා වලවල් වලට ගිහිල්ලා ඒ වැසුවන. මේ කෙල්ල ගෙදර උයනකොට ඒ වැසුවන. අහල පහල ගෙවල් වල සුවඳ. ඒවා තමයි මම සාහාර දුන්නේ. උඹේ ශරීරයේ තොරතුරු කියපන් ඔබ කරපු පවකම් වල හැටියට ඔබේ ශරීරයේ තියෙන විදිය. ඔබේ මූණ ඕරේ තුද කොටක් වගේ. සුබුරු මූණ. ඇයි එහෙම මූණක් පිටින් හේතුව?
පාව. වම් කකුල වකලෙද තියෙන්නේ. ඇයි? වලහෙකුයි කකුලක් වගේ. වහගන්න ඕන දේවල් ඔක්කොම එළිය. එළිය මහ පොළවේ ගෑවෙනවා. උපාඩි කමින්ද. යනකොට අපේ හැමදෙන්නේ බින ඇතුලේ ඒවත් තුවාලේ නදී කරනවා. නැද්ද? ඔව්. මං කිව්වේ සම්පූර්ණයෙන්ම පිටිපස්ස පැත්ත පණුව ගහලා කුණු වෙලා. ඒ පොඩි පිටිපස්ස වගේ පැත්ත බෙනයක් වගේ තුවාලයක් තියෙනවා. ඒකත් කුණු වෙලා. කන්න පෙරේතයාගේ පෙරේතාත්ම ශරීර ලක්ෂණ තියෙනවා. පෙරේතාත්මේ ඉන්න කෙනාගෙන් අහලා බලන්නකො මං කියුවේ බොරුද කියලා. ඇත්තට බොරුද? මේ සියලුම දේවල් ඇත්ත. මගේ ඉන්න වැඩි පිරිසක ඉන්නේ හෙළුවේ. ඇයි ඒ උඹත් එක්ක ඉන්න කට්ටිය හෙළුවේ? උන් කරපු පාප කර්මණු උන්ට නීති වස්තරේ නැහැ. නම් ප්‍රශ්නයක් අහන්න. ඔබට ඔය දේවල් සිද්ධ වුණේ සිල්පද පහ කඩාගත්ත නිසා. ඔව්. එකක්වත් රැක්කේ නෑ. නෑ. මෙතන ඉන්න ඇත්ත මට කියන්නකෝ බලන්න පන්සිල් පද පහෙන් එකක් හරි රකින්න කවුරු හරි ඉන්නවද කියලා? නෑ නේද? එහෙනම් ඉතින් සියලු දෙනාගේ ආත්ම මෙතනින් තමයි නවතින්නේ. මම මේක ඔක්කොටම ඉඳවලා පෙන්වුවේ වෙන මොකටවත් නෙමෙයි. අනිත් මිනිස්සුන්ටත් හැදෙන්න. මට ඔබේ තව උත්තරයක් ඕනේ. මොකද්ද? අද කාලේ මිනිස්සු දැන් ඔබ වෙනුවෙන් පින්දහම් කරන්නේ නැති. මේ පින්දහම් කරපු මිනිස්සු මස් මාංශ ආරක්කු මේ වගේ දේවලුත් එක්ක දන් දෙනවා. ඔව්. පින්කම් කරනවා. ඔව්. මට ඒකටත් උත්තරයක් දීපන්කෝ මේ මිනිස්සුන්ට හැදෙන්න. කවදා දාන මාන දෙන ගෙදරක පිනක් දාමක් කරන තැනකව පිරිතක් කියන තැනකව මද්ද්‍රව්‍ය භාවිතා කරොත් පිළිය ಜಾති හැදුවොත් ඒවැ පිහිට කවදාවත් ගන්න බෑ. බුදුදාම ඒක. ඉතින් බං ඔය ගොඩක් තැන් වල මස් මාංශත් එක්ක දන් දෙන්නේ නේද? විලිලැජ්ජයි කියන්නේ. අපේ හාමුදුරුවෝ ලැහැත් වෙලානේ ඒකට දැන් ලිස්ට් වලට දාලා කන්නේ. ලිස්ට් එකටම දාන ඕනි. පිරිතක් කියන්න ගියොත් රසකින්ද කෑල්ල අරක්කු වලින් පොඟලා ලෑස්ති කරන්න කියලා. එහෙම හාමුදුරුවෝ ඉන්නවා. ඒ සමාජ පිරියෙන්න හේතුවත් ඒකයි. බුද්ධ සාධන ඉවර කරන හාමුදුරුවෝ ඉන්නවා. ඒ කියන්නේ මස් මාංශත් එක්ක දන් දීලා පින් ගන්න බෑ. එහෙම පින් ගන්න බෑ. මලකුණු පූජා කරාට පින් ගන්නේ කොහොමද? ඕක ඉතින් අපි කිව්වට අහන්නේ නේද? ඉතින් දැන් මම ඔක්කොටම හෙන්න කියා දෙනවා. හොඳයි. උඹලා 13 දෙනාගෙන් 3 දෙනෙක් මං ගොඩ දානවා. උඹයි මේ කෙල්ලගේ අම්මයි තව ඉන්නා කොණ්ඩේ බැඳපු අමුඩ ගහගත්තු උස පිළිම් කෙනෙක්. ඒ කවුද? දොම්පෙයා. උගේ නම දොම්පෙයා. ඌ මේ කෙල්ලට පුදුම ආදරයක් තියෙනවා. අපේ ආගමේවත් නෙවෙයි. ආ. ඌ කිත්‍යානිකාරයා. එහෙනම් පින්ගන්න පුළුවන් කොහොමද? ඒ වුණාට ඌ හොඳ පින්කාරයා. ඌ හැමදේම පිනට දහමට දෙනවා. ඌ හොඳයි. ඌ නියමයි. ඔය 3 දෙනාට විතරක් පින් දීලා මට ගොඩ දාන්න පුළුවන්. අනිත් කට්ටිය මට ගොඩ දාන්න බෑ. එහෙනම් කියපන්කො මෙතන ඉන්න කට්ටිය කී දෙනෙක් ගොඩ එයිද කී දෙනෙක් උඹලගේ තැනට වැටීද කියලා? සියලු 10ක් වගේ. ඔක්කොම කාටද? මේ අපි ඉන්න අපායේ ඉඳලා.
ඒකට හේතුව මොකද? සීල්පද රකින්නවා කිව්වට බෑනේ. එකක් හරි ගැටෙන්න ඕන. පින් කරනවා කිව්වට බෑනේ. පින කරන්න ඕන. පාන්සලකට ගිහිල්ලා විතරක් බෑනේ. පාන්සලට ගියාම මේ විදිහේ වැඩ ටික කරන්න. එහෙම කරන අය ගොඩක් අඩුයි.